ආයිබෝවන් යාළුවනේ මම අද ඔයගොල්ලන්ට විස්තර කරන්න යන්නේ 2025 තිරගත වෙච්ච ත්‍රාස ජනක හොල්මන් චිත්‍රපටයක්. කතාව පැත්තට හැරුණොත් මේ කතාවේ ඉන්නේ ප්‍රධාන චරිතය රොබෝ කෙනෙක්. හැබැයි මේ ගෑන් ළමයට සාමාන්‍ය මිනිස්සෙක් වගේම හැඟීම් දැනීම් හැම දෙයක්ම තියෙනවා. ඒත් මේ හැඟීම් දැනීම් වලින් ප්‍රයෝජන අරගෙන මේ රොබෝ කම්පැනි ඉන්න කොල්ලෙක් සල්ලි වලට පෙරේතකමින් මේ කෙල්ලලාව මිනිමැරුම් කරනවා. ඒත් අන්තිමටම මේ කොල්ලගේ පතින් මේ කෙල්ලගේ පාලනය නැතුව යනවා. ඊට පස්සේ සිද්ධ වෙන භයානක සිදුවීම් මාලාව තමයි මේ චිත්‍රපටයේ පුරාවට විස්තර කරන්නේ. මේ කතාව පටන් ගන්නකොටම අපිට පෙන්නන්නේ අයිරිස් කියන ගෑනු කෙනා සුපර් මාකට් එකක බඩු වගේක් තෝරනවා. එයාට මේ සුපර් මාකට් එකේදී හම්බෙනවා ජෝස් කියන තරුණයා. ඒ වෙලාවේ එයාට දැනෙන්නේ අමුතුම හැඟීමක්. ජෝස් බයෙන් අයිරිස් එක කතා කරන්න හදන අතරේ දොඩම් ගෙඩියක් අතට ගනිති. දොඩම් ටික ඔක්කොම පෙරලෙනවා. මේ හින්දා දෙන්නම හොඳටම hina වෙනවා. මේ මුණ ගැහිමත් එක්ක හදිසියෙම දෙන්න අතරේ පොඩි ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ සිදුවීමෙන් ටික කාලයකට පස්සේ දර්ශනේ. මේ වෙනකොට ඒ දෙන්න ජෝඩුවා. කොහොම හරි යාලා වාහනයකින් කොහේ හරි යනවා කියලා අපිට පේනවා. ඊට පස්සේ යාලා ඉක්මනට වනාන්තරයක් මැද්ද ඇවිදින විලක් ළඟ තියෙන සුපෝගබෝගි ගෙදරකට එනවා. එයාලා ඉන්නේ සතිය අන්තයේ නිවාඩුවක් ගත කරන අදහසින්. ගෙට ඇතුල් වෙද්දි ජෝස්ගේ යාළුවා කැටි කියන ගෑන් ළමයා ඇවිල්ලා එයාව වැළඳ ගන්නවා. හැබැයි අයිරිෂේ ගෑන් ළමයට එච්චර කැමති නැහැ. ඊට පස්සේ එයාලා ඇතුළට ගියාම ජෝස්ට එයාගේ තවත් හොඳම යාළුවෙක් වන එලිත් එයාගේ පෙම්වතා පැට්‍රික්වත් මුණ ගැහෙනවා. ටික වෙලාවකින් සර්ජි කියන රුසියානු ජාතකයෙක් එතෙන්ට එනවා. එයා තමයි මේ ගෙදර අයිතිකාරය කියලා අපිට පේනවා. ඒත් එයා බයෙන් වගේ තමයි අයිරිස් දිහා බලාගෙන ඉන්නේ. ඒ හින්දා අයිරිස්ට ලොකු අවුලක් දැනෙනවා. අයිරිස් එක ගණන් ගන්න නැතුව එයාලගෙන් සමාවිල්ලලා එතනින් කෙලිම කාමරයට යන්නේ නාගෙන ටිකක් පිරිසිදු වෙන්න හිතාගෙන. ඊට පස්සේ කවුරුත් එකතු වෙනවා හවස් වරුවේ රෑ කෑමට. මේ වෙලාවේදී පැට්‍රික් හැලෝවින් සාදයකදී එළියේ හම්බ වෙච්ච විදිය ගැන කතාව කියනවා. මේ වෙලාවේ ජෝස්ව හම්බෙච්ච හැටිත් ඒ විදියට මේක සිද්ධ වෙච්ච හැටිත් අයිරිස් කියනවා. මේ අතරතුරේ අයිරිස් කැටි එක පොඩ්ඩක් ප්‍රයිවට් එකේ කතා කරනවා. කැටි කියනවා මං කසාද බැඳලා හැබැයි මේ ගෙදර අයිතිකාරය සර්ජිත් එක්කත් මගේ සම්බන්ධයක් තියෙනවා කියලා. එයා කියනවා සර්ජි ගෑනුන්ට කැමති නැති වුණත් මං එයාත් එක්ක යාළු වෙලා ඉන්නේ එයාගේ සල්ලි වලට කියලා. ඉතින් දෙන්න කතා කර ඉන්න අතරේ එළියක පාරටම මියුසික් එකක් දාලා හැමෝටම නටන්න ඉන්න කියලා කන ගහනවා. ඒ අතරතුරේ කැට් ජෝස් එක්ක ළඟින් මිදගෙන නටනවා දැක්කට පස්සේ අයිරිස්ට හොඳටම ඉරිසියා හිතෙනවා. ඒ නිසා අයිරිස් ජෝස්ව පැත්තකට එකගෙන යනවා නටන්න. පවුනේ දූතේ පාන්දරම අයිරිස්ගෙන් ජෝස් අහනවා අද කාලගුණේ මොන වගේ එකක් වේද කියලා. එතකොට අයිරිස් කියන්නේ අද හැන්දෑවට සමහරට වහිවි කියලා. ඊට පස්සේ අයිරිස් අහනවා අපි විල පැත්තට ගිහලා ටිකක් විනෝද වෙමුද කියලා. ඒත් ජෝස් කියනවා මට ටිකක් බඩගිනි ඒ හින්දා තනියම යන්න කියලා. ඉතින් අයිරිස් තනියම විල පැත්තට යන පිටත් වෙන හදද්දී අපිට පේනවා ජෝස් එයාගේ සාක්කුවට පිහියක් දානවා. අයිරිස් වැව පැත්තට පිට වෙලා ගියාට පස්සේ ජෝස් එයාගේ ෆෝන් එක චාර්ජර් එකට ගන්නවා. අයිරිස් විල පැත්තට ගියාට පස්සේ තමයි එයාට හම්බෙන්නේ එයාගේ සාක්කුවේ දාලා තියෙන පිහිය. ඒක දැකලා අයිරිස් අවුල් වෙනවා. මේ වෙලාවේ සර්ජි එතෙන්ට එනවා. ඇවිල්ලා අයිරිස් එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි එයා අයිරිස් දිහා බලන්නේ අමුතු විදියට. ඉතින් අයිරිස්ට අවුල් හින්දා එයා එතනින් පිට වෙලා යන්න හදද්දී සර්ජි එයාව නතර කළා කියනවා එයාගේ පිටේ සන් ක්‍රීම් ටිකක් ගන්න කියලා. කොහොමවත් අයිරිස්ට කරන්න දෙයක් නැති තැන එයා අකමැත්තෙන් සන් ක්‍රීම් එක අතට අරගෙන ගන්න පටන් ගන්නවා. මේ වෙලාවේ හදිස්සියෙම සර්ජි එයාගේ අතින් අල්ලගෙන එයාව තුරුල් කරගන්න හදනවා. මේ වෙලාවේ අයිරිස් හොඳටම බය වෙලා කියනවා මට යන්න දෙන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ගෙදර කට්ටිය කතා කර ඉන්න. ඔය අතර එකපාරටම අයිරිස් එන්නේ ඇඟ පුරාම ලේ පෙරාගෙන පිහියකුත් අතේ තියාගෙන. දැන් හැමෝම අයිරිස් දිහා බලාගෙන ඉන්නේ හොඳටම බය වෙලා. මේ වෙලාවේ අයිරිස් කියනවා මම ඒක හිතාමතා කරපු දෙයක් නෙමෙයි. සර්ජි මට බලහත්කාරකම් කරන්න ආපු හින්දා මම මගේ ආරක්ෂාවට මේ දේ කරා කියලා. කැටි ඉක්මනට නැගිටලා යනවා සර්ජිව හොයාගෙන. ඒ අතරේ අයිරිස් එයාගේ පිහිය බිම දාලා එයාට වෙච්ච හැම සිදුවීමක්ම විස්තර කරනවා. එයා කියනවා එයාට සර්ජි කරදර කරද්දී එතන තිබිච්ච වයින් බෝතලයක් අරගෙන එයා සර්ජිට ගැහුවා. එතකොට සර්ජි එකපාරම බිම වැටලා ගලක ඔළුව වැදුණා කියලා. ඉතින් ඒ වේදනාවත් එක්ක සර්ජි ගොඩක් කේන්තියෙන් නැගිටලා එයාගේ බෙල්ල මිරිකන්න හදද්දී එයා චාක්කුවිත වෙච්ච පිහිය අරගෙන සර්ජිට ඇන්න කියලා එයා කියනවා. ඉතින් එයා කියනවා එයාට දැනුණු වේදනාව හින්දා නෙමෙයි එයා යන්නේ එයාට ජෝස් නැති වෙයි කියන බයට කියලා. මේ කතාවත් එක්ක ජෝස් එකපාරටම අයිරිස් කියලා හයියෙන් කෑ ගහනවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ අමුතුම දෙයක්. එකපාරටම අයිරිස්ගේ ඇස් දෙක සම්පූර්ණයෙන්ම සුදු පාට වෙනවා. එතෙන්දී තමයි අපිට දැනගන්න ලැබෙන්නේ අයිරිස් කියන්නේ රොබෝ කෙනෙක් කියලා. ඊළඟට අපිට පේනවා පැට්‍රික් අයිරිස්ගේ කකුල් දෙක අත් දෙක එකම පුටුවකට තියලා ගැට ගහලා තියෙනවා.
ඊළඟට එලී ජෝස් එක කතා කරන අතරේ ජෝස් පැහැදිලි කරනවා අයිරිස්ගේ තත්ත්වය අනිවාර්යයෙන්ම දෝෂයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් එයාලා මේ ප්‍රශ්නය සහකාර රොබෝවරුන්ට හානියක් නැති වෙන විදිහට ප්‍රෝග්‍රෑම් කරලා තිනවා කියලා ජෝස් පැහැදිලි කරනවා. ඊට පස්සේ කට්ටියම තීරණය කරන්නේ මේ ගැන පොලිසියටත් දන්වන්න ඕන කියලා. ජෝස් කියනවා අන්තිම වතාවට මට අයිරිස් එක ටිකක් කතා කරන්න ඕන කියලා. ඊට පස්සේ එයා ළඟට ගිහලා එකපාරටම අයිරිස් කතා කරනවා. ඒ එක්කම අයිරිස් වැඩ කරන්න පටන් ගන්නවා. අවදි වෙච්ච ගමන් මෙයා ජෝස්ට කියන්නේ මං කියපු හැම දෙයක්ම විශ්වාස කරන්න මං බොරු කියන්නේ නැහැ කියලා. ඉතින් ජෝස් කියනවා ඔයා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන බොරු කියන්නේ නැති වෙන විදියට නිසා මං ඔයාව විශ්වාස කරනවා කියලා. මේ විදිහට ජෝස් ටිකටම පැහැදිලි කරලා කියන්නේ ඔයා මනුස්සයන්ගේ මානසික අවශ්‍යතාවයන් සපුරන්න හදපු රොබෝ කෙනෙක් කියලා. ඒත් අයිරිස් මේක පිළිගන්න කැමති නැහැ. ඊට පස්සේ ආයාගේ ෆෝන් එක අතට අරගෙන අයිරිස් ලාවාගේ විවිධ භාෂාවල් කතා කරවන සලස්සනවා. ඒ විතරක් නෙමෙයි මාකට් එකේදී යාලා හම්බ වෙච්ච හැම එකක්ම අයිරිස්ගේ පද්ධතියට පසුබිම් කතාවක් හදන්න බද්ධ කරපු ව්‍යාජ මතක විතරයි කියලා එයා පැහැදිලි කරනවා. සමාගමේ කට්ටිය අයිරිස් කියන මේ පැකේජ් එක ජෝස්ට දීලා තින්නේ ජෝස්ට ගොඩාක් ආදරය කරන විදිහට මතකේ ගබඩා කළා. කොහොමවත් එයා කරන හැම දෙයකම පාලනය තිබ්බේ ජෝස්ගේ අතේ. ජෝස්ගේ දකුණු කනේ පැත්තක මේ රොබෝ පාලනය කරන සංවේදකයක් පවා හයි කරලා තිනවා. ඉතින් තප්පර 5ක් එයා ඒ ෆින්ගර්ප්‍රින්ට් එක තියාගෙන හිටියට පස්සේ අයිරිස්ගේ කටහඬත් බුද්ධියත් වෙනස් කරන බලය තිබුණේ ජෝස්ගේ අතේ. මේ විදිහට ජෝස් මේ සමාගමත් එක්ක මුලින්ම ගිවිසුමක් අත්සන් කළා. අයිරිස් අතරේ එයා අතරේ තියෙන හැම දෙයක්ම ෆෝන් එකට සම්බන්ධ කරගෙන එයාලා දෙන්න අතරේ ලොකු ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගෙන දත් ඇතුල් කරපු එක. මේ කතාව අහගෙන ඉන්න අයිරිස් ඉන්නේ ගොඩක් සැකේ. මොකද එයාට දුක වේදනාව හැම හැඟීමක්ම දැනෙන හින්දා. ඉතින් ජෝස් කියනවා අපි ඔයාව වැඩසටහන් ගත කරලා තියෙන මේ විදියට ඔයාගෙන් වැටෙන කඳුළුත් වතුර විතරයි කියලා. මේ කතා බහ අතරතුරේ කැටි එතෙන්ට ඇවිල්ලා කියනවා අයිරිස්ට කේන්ති යන විදියට කතා කරන්න එපා කියලා. ඊට පස්සේ ජෝස් කැටිව පැත්තකට එකගෙන ගිහින් කියනවා අපේ සැලසුම සාර්ථක වෙච්ච එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා කියලා. දැන් එයාලට ඉතිරි වෙලා තියෙන්නේ අයිරිස් ආපහු හිටපු තත්ත්වයට අරගෙන එයාව අක්‍රිය කළ දාන එක විතරයි. මේ විදිහට එයාලා කතා කර කර ඉන්න අතරේ අයිරිස් එයාව නිදහස් කරගන්න try කරනවා. එයා කලින් අතහැරලා දාපු පී ආපහු අතට අරගන්නවා. ඊට පස්සේ ජෝස් අයිරිස් ගාවට එද්දී අයිරිස් ඉන්නේ බිම වැටිලා. අයිරිස්ට කතා කරනවත් එක්කම එයා අතේ තියෙන පීය පාවිච්චි කළා ජෝස්ගේ බෙල්ලට පහර දෙනවා. ඊට පස්සේ ආයතනින් පැනලා යන්න කලින් එයා දකින්න එයාව පාලනය කරන ෆෝන් එක. අයිරිස් ඒක අතට අරගෙන කැටියට කියනවා ජෝස්ගේ තුවාලෙට අයිස් ටිකක් තියන්න. ඒක හොඳ උනේ නැත්නම් එයාව ඉස්පිරිතාලට අරගෙන යන්න කියලා. ඊළඟට අපිට පෙන්නනවා ජෝස් කැටි එක එකතු වෙලා එලිව හම්බ වෙන්න යනවා. එලි හම්බුනාට පස්සේ ජෝස් පෙන් ඩ්‍රයිව් එකක් පෙන්නලා කියනවා අයිරිස්ගේ ආත්මාරක්ෂක සටන් හැම දෙයක් මෙයා පුහුණු කරන්න මේ පෙන් ඩ්‍රයිව් එක පාවිච්චි කරා කියලා. ඉතින් මේ විදිහට සර්ජිව මරලා දාලා තිබුණේ වෙන කවුරුවත් නෙමෙයි ජෝස්. මේ වැඩේට කැටිත් සම්බන්ධයි. මේ වෙලාවේ ජෝස් කියනවා අයිරිස්ව හදපු සමාගම යාව හොයාගන්න කලින් අපි ඉක්මනටම අයිරිස්ව හොයාගන්න ඕන කියලා. ඒත් එයා එහෙම කියද්දී එලිය අහනවා ඔයාලා මෙච්චර භයානක දෙයක් කරේ මොකද කියලා. ඒකට ප්‍රතිචාර විදිහට දෙන්නම එලියත් පැට්‍රික්වත් සර්ජිගේ සේප්පුව ළඟට අරගෙන යනවා. කැටි පාස්වර්ඩ් එකක් පාවිච්චි කරලා මේ සේප්පුවේ තොර අරිනවා. එතකොට තමයි එයාලා දකින්නේ ඒක ඇතුලේ ඩොලර් බිලියන 12ක මුදලක් තියෙන හැටි. ඉතින් ජෝස් කියනවා අපි තුන්දෙනා මේ සල්ලි ටික බෙදාගමු කියලා. ඒත් එලි කියන්නේ පැට්‍රික්ටත් මේකෙන් කොටහක් හම්බෙන්න ඕන කියලා. මේ තුන්දෙනා මේ ගැන වාද කරන අතරේ එලි එකපාරටම පැට්‍රික් ඉස්සරහට ඇවිල්ලා එයාව ෂට් ඩවුන් කළා දානවා. එතෙන්දී තමයි අනිත් කට්ටිය දැනගන්නේ පැට්‍රික් කියන්නේ රොබෝ කෙනෙක් කියලා. ඉතින් ජෝස් මේක දැනගත්තට පස්සේ ජෝස් කියනවා මේ සල්ලි වලින් කොහෙත්ම පැට්‍රික්ට දෙන්න බෑ කියලා. මේ විදිහට පොඩි වාද වලින් පස්සේ එලි කැමති වෙනවා යාළුවත් එක්ක එකතු වෙලා මේ වැඩේ ටිකටම කරගෙන යන්න. එයා සර්ජිගේ ලාච්චුවෙන් තුවක්කුවක් ගන්නවා. එතකොට ජෝස් කියනවා මේ වැඩේට තුවක්කුව ඕන නෑ කියලා. එයාට ඕන වෙලා තියෙන්නේ අයිරිස් කිට්ටුවට ගිහිල්ලා එයාගේ පද්ධතියට ඇතුල් වෙලා එයාව අක්‍රිය කළා දාන්න. මේ වෙලාවේ එලි පැහැදිලි කරලා කියනවා ජෝස්ගේ අතේ තිබිච්ච ෆෝන් එක අයිරිස් ළඟ තියෙන හින්දා දැන් අයිරිස් ගොඩක් භයානක තත්ත්වයක ඉන්න කෙනෙක් කියලා. ඊට පස්සේ එයා පැට්‍රික්ව අවදි කරලා කියනවා අපි රොබෝ කෙනෙක්ව දඩයම් කරන්න යනවා කියලා. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා කැලෑව ඇතුළේ ඉන්න අයිරිස්. එයාගේ කන්ට්‍රෝල් පැනල් එකට ඇතුල් වෙලා ජෝස්ගේ දුරකථනය පාවිච්චි කළා හඬ වගේම විධිවිධානත් අක්‍රිය කළා දානවා. ඊට පස්සේ එයා රොබෝ සැකසුම් ඔක්කොම අවුල් කරන්න පටන් ගන්නවා. අන්තිමට එයාට තේරෙනවා එයාගේ බුද්ධි මට්ටම වැඩි කරලා තියෙන 140කට විතරයි කියලා. ඉතින් අයිරිස් එක 100% වෙනකම් වැඩි කර ගන්නවා. මේ අතරේ අයිරිස්ව හොයන්න සෙට් වෙච්ච කණ්ඩායමේ කට්ටිය එයාව හොයන්න කැලෑව ඇතුළේ ලොකු වෙහසක් ගන්නවා.
ඉතින් එයාට පහර දෙන්න පහසු වෙන්න එයාව හැම පැත්තෙම කොටු කරන්න යාලා කණ්ඩායම් දෙකකට බෙදෙන තීරණය කරනවා. ඊළඟට අයිරිස් ඊළඟ මොහොතේ යාට වෙන්න පුළුවන් මොකද්ද කියන එක ටික ටික මතක් කරලා බලනවා. ඊට පස්සේ තමයි එයා තීරණය කරන්නේ බිල ළඟ තියෙන ගෙදෙට්ට යනවා කියලා. ඒ වෙනුවෙන් එයා පාවිච්චි කරන්නේ ජෝස්ගේ කාර් එක. ජෝසප්ගේ කාර් එක පාලනය කරෙත් දැන් අයිරිස් අතට අරගෙන තියෙන ෆෝන් එකේ. ඉතින් බිල ළඟ තියෙන ගෙදෙට්ට යන්න තියෙන හොඳම විකල්පම දේ තමයි මේ කාර් එක කියලා අයිරිස්ට තේරෙනවා. ඒ අතර එක පාටම අයිරිස් දකින්න කැලාවේ ඈතින් ඉන්න එලි. එහිඳ එයා එකපාරම ගහකට කවර වෙනවා. ජෝස් මිනි මරන අයිරිස්ගේ වැඩසටහන වෙනස් කරපු හින්දා එලි ඒකට ඉන්නේ ගොඩාක් කේන්ති. ඒ ගැන එයා පැට්‍රික් එක දොඩනවා. මේ කතාවත් එක්ක පැට්‍රික් හිතනවා එයාත් රොබෝ කෙනෙක් හින්දා එලි කවදා හරි එයාගෙත් වැඩසටහන වෙනස් කරලා මේ වගේ දේවල් කරවගනිවිද කියලා. ඒත් පැට්‍රික් කියනවා මං කවදාවත් එහෙම දේවල් කරන්නේ නැහැ කියලා. මේ කතාව අතරතුර එක පාරටම අයිරිස් ළඟ තියෙන ජෝස්ගෙත් ෆෝන් එක රින් වෙන්න පටන් ගන්නවා. මේ හින්දා එලි දැනගන්නවා අයිරිස් ඉන්න තැන. අයිරිස් එතනින් නැගිටලා දුවන්න පටන් ගනිති. එලි යාට වෙඩි පාරවල් කීපයක්ම තියලා ඊට පස්සේ යාගේ පිටිපස්සෙන් එලවලා යාව අල්ල ගන්නවා. ඊට පස්සේ මේ දෙන්න එක දිගට පොරබදන්න පටන් ගන්නවා. මෙහෙම පොරබදද්දී අයිරිස්ට හිතෙනවා එලිට වෙඩි තියන්න. එයා වෙඩි තියනවා. ඉතින් මේක දැක්කට පස්සේ පැට්‍රික් ගොඩාක් කවුල් වෙනවා. ඒ ජෝස් අයිරිස් පස්සෙන් එලවනවා. අයිරිස් කරන්නේ ජෝස්ගේ වාහනේට නැගලා එයාගේ කාර් එකේ දොර අකුල් දානවා. ජෝස් කියනවා කෑ ගහලා අයිරිස්ට එළියට එන්න කියලා. ඒ අතරතුරේ අයිරිස් කරන්නේ කාර් එකට කතා කරලා කියනවා ගෙදර යමු කියලා. ඒත් අයිරිස්ගේ කටහඬ මේ පරිගණකය හයි කරපු කාර් එක අඳුරගන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ ජෝස් එකෙන් ප්‍රයෝජන අරගෙන ගලක් හොයාගෙන කාර් එකේ වීදුරු කුඩු කරන්න හදනවා. කොහොමුණත් අයිරිස් එයාගේ කටහඬ වෙනස් කරන්න පටන් ගන්නවා. වෙනස් කළා ජෝස් විදියටම කතා කළා කාර් එක එතනින් ස්ටාර්ට් කරගෙන පැනලා යනවා. ඊට පස්සේ ජෝස් එයාගේ කාර් එක හොරකම් කරා කියලා වාර්තා කරන්න පාවිච්චි කරන්නේ සර්ජිගේ ෆෝන් එක. එයා කෝල් එක දීපු ගමම කාර් එක පාරම නතර වෙලා දොරවල් ඔටෝම ලොක් වෙනවා. ඊට පස්සේ ජෝස් අයිරිස්ට කෝල් එකක් අරන් කියනවා ඔයාට බොරුවට ආදරය කරාට සමා වෙන්න කියලා. මේ වෙලාවේ අයිරිස්ට දැනෙන්නේ මිනිස්සෙකුට දැනෙනවා වගේ ගොඩක් වේදනාකාරී හැඟීම් ටිකක්. ඉතින් අයිරිස් තීරණය කරනවා එයාලගේ සම්බන්ධය නතර කරන්න. ඊට පස්සේ ජෝස් එන්නේ පැට්‍රික් ඉන්න කැලේට. ඇවිල්ලා එලිගේ මරණය ගැන ගොඩක් දුක් වෙනවා. ඔන්න ඔය අතරේ ජෝස්ට අදහසක් එනවා. එයා එලිගේ ෆෝන් එක අරගෙන ආපහු පැට්‍රික්ව කන්ට්‍රෝල් කරලා එයාගේ පාලනයට අරගන්න තීරණය කරනවා. එයා මුලින්ම කරන්නේ පැට්‍රික්ට අන කරනවා අයිරිස්ගේ ෆෝන් එක හොයාගෙන ඉන්න කියලා. ඒ ජෝස්ගේ කටහඬ පැට්‍රික්ට අඳුර ගන්න බෑ. ඉතින් ජෝස් ආපහු එයාව රීසෙට් කරලා හදනවා. ඔය අතරේ අනික් පැත්තෙන් පොලිස් වාහනයක් අයිරිස්ගේ කාර් එක පහු කරගෙන යද්දී අයිරිස් ටයි කරනවා කාර් එකේ වීදුරුව කුඩු කරලා එළියට එන්න. අයිරිස් එළියට ආවට පස්සේ අර පොලිස් නිලධාරියත් වාහනේ නතර කරලා එතෙන්ට ඇවිල්ලා එයා තීරණය කරනවා අයිරිස්ගෙන් ප්‍රශ්න කරන්න. අයිරිස් කියන්නේ රොබෝ කෙනෙක්. ඉතින් එයාට බොරු කියන්න බෑ. ඒ හින්දා එයා ඉක්මනටම කරන්නේ එයාගේ භාෂාව වෙනස් කර ගන්නවා. එයා ජර්මන් භාෂාවෙන් වෙච්ච හැම දෙයක්ම කිව්වත් මේ නිලධාරියට ඒක තේරුම් ගන්න බෑ. එතකොටම තමයි මේ හෙන්රික් කියන නිලධාරියා දකින්නේ කාර් එක ඇතුලේ තියෙන පිළිතැවරිච්ච පිහියක්. එයා අයිරිස් එක පාරටම අත්අඩංගුවට ගන්නවා. මේ සිදුවීම අතරතුරේ පැට්‍රික් යාලින් පැත්තට එනවා අයිරිස් දකිනවා. අයිරිස් පොලිස් නිලධාරියට අනතුරු ඇඟවුවත් එයා ඒක ගණන් ගන්නෑ. ඒත් එක්කම එක පාරටම පැට්‍රික් එයාගේ ඉස්සරහට ඇවිල්ලා පොලිස් නිලධාරියට ගහලා එයාව බිම දානවා. ඊට පස්සේ පැට්‍රික් ජෝස්ගේ ෆෝන් එක හොයාගෙන අයිරිස්ව අක්‍රිය කරලා දානවා. ඊට පස්සේ ආවත් පොලිස් කාර් එකේ දාගෙන ගෙදෙට්ට අරගෙන එනවා. මේ අතරේ කැටි ජෝස් කියන දෙන්නම බලනවා කාර් එකේ ඩී කියලා. එතකොට තමයි එයා දකින්නේ පොලිස් නිලධාරියාගේ මලවිනිය. මේක දැක්කට පස්සේ කැටි හොඳටම අවුල් වෙනවා. එයාට දැන් මේක හොඳටම ඇති. එයා තීරණය කරනවා එයාගේ කොටසේ සල්ලි ලැබිච්ච හින්දා එයා මේ වැඩෙන් අයින් වෙලා යන්න. මේ වෙලාවේ ජෝස් කැටිට කියනවා ඔය විදිහට හිතන්න එපා කියලා. ඒත් කැටි කියනවා සර්ජි මරලා දැම්මේ ඔයා කියලා. ඊට පස්සේ කැටි එතනින් පිට වෙලා යනකොට ජෝස් පැට්‍රික් කියන රොබෝට කියනවා කැටිව නතර කරන්න කියලා. පැට්‍රික් කියන රොබෝ මේක තේරුම් ගන්න ගොඩක් වැරදි විදියට. එයා කැටි පිටිපස්සෙන් ගිහිල්ලා කැටිට පිහියෙන් අනිනවා. මේක දැකලා ජෝස් හොඳටම කලබල වෙලා කැටිගෙන් සමාව ඉල්ලුවත් කැටි කිසිම වචනයක් කතා කරන්නේ නැතුව ගිහිල්ලා අයිරිස් ළඟ ඇදගෙන වැටෙනවා. ටික ටික රෑ වෙන්න පටන් ගන්නවා. ඉතින් පැට්‍රික් හොඳ කැම්බේලක් හදලා ජෝස්ට ගෙනත් දෙනවා. අනිත් පැත්තෙන් අයිරිස් ඉනි පුටුවට තියලා මාංචු දාලා හින්දා ජෝස් එයාව අවදි කරනවා. ඊළඟට එයා කියනවා කැටි නැති වුණා කියලා. ඊට පස්සේ එයා අහනවා ඔයාගේ ජීවිතේද වටින්නේ නැත්නම් ඇත්තම මිනිසුන්ගේ ජීවිතේද කියලා. අයිරිස් කියනවා එයාට ජීවත් වෙන්න ඕන කියලා. ඒ වගේම එයා කියනවා ඔය හැම ජීවිතයක්ම නැති වුණේ වාගේ වැඩ නිසා කියලා. රොබෝ කෙනෙක් කියපු මේ කතාවට ජෝස්ට හොඳටම කේන්ති යනවා. ජෝස් කරන්නේ අයිරිස්ගේ බුද්ධිය බිඳුවටම අඩු කරනවා. ඊට පස්සේ කියනවා මේසිට සමාන්තරව එයාගේ අත තියාගන්න කියලා. ඊට පස්සේ එයා පත්තු කරපු ඉටිපන්දමක් අයිරිස්ගේ අත යටින් තියෙනවා. මොකද අයිරිස් කියලා තිබ්බේ යාට ඕන කෙනෙක්ගේ දුකක් දැනෙනවා කියලා. ඒත් එක්කම තමයි ජෝස්ට මේ රොබෝ හදපු කම්පැනි එකෙන් කෝල් එකක් එන්නේ. ඒ අයිරිස්ව අරගෙන යන්න එනවා කියලා. ඉතින් මේ කතා කරලා අනිත් පැත්ත බලද්දී අයිරිස්ගේ අත හොඳටම ගිනි අරගෙන
ඊට පස්සේ ජෝස් පැට්‍රික්ට කියනවා අත නිවලා දාන්න කියලා. ඊට පස්සේ ජෝස් කරන්නේ තුවක්කුවක් අතට දීලා අයිරිෂ්ට අන කරනවා ඒක යාගේ ඔලුවට වෙඩි තියාගන්න කියලා. අයිරිෂ් මුලින්ම එච්චර කැමැත්තක් දක්වන්නේ නැති වුණත් පස්සේ යාගේ ඔලුවට වෙඩි තියාගන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ සීට් සහ එඩී කියන සේවකයෝ දෙන්න එනවා අයිරිෂ්ව අරගෙන යන්න. ජෝස් ඒ දෙන්නට කතාවක් ගොතලා කියනවා එයාගෙත් කැටිගෙත් ආදරයට අකමැති හින්දා මෙයා ප්ලෑන් කළා මගේ යාළුවෝ ඔක්කොම මරලා දැම්ම කියලා. මේ වෙලාවේ ජෝස් පැට්‍රික්ව හඳුන්වලා දෙන්නේ පොලිස් නිලධාරියෙක් විදිහට. එයා උදව් කරන්න ආව කියලා තමයි කියන්නේ. කොහොමුණත් සීට් කියනවා මේ රොබෝ අහන දකින්න හැම දෙයක්ම පටිගත කරගන්නවා කියලා. ඒ වුණාට ජෝස් කියනවා ඒක බලලා ඔයාලට කිසිම තීරණයක් ගන්න බෑ. මොකද රොබෝ මේ වෙනකොටත් ඔලුවට වෙඩි තියාගෙන තියෙනවා කියලා. ඒ වුණාට සීට් කියනවා මෙයාගේ මෙමරිය හැම දෙයක්ම තියෙන්නේ මෙයාගේ බඩේ කියලා. මේ කතාව ඇහුවට පස්සේ ජෝස් හොඳටම බය වෙනවා. මේ අතරේ අයිරිෂ්වත් එයාලගේ වාහනේට දාගෙන සේවකයෝ දෙන යන්න පිටත් වෙනවත් එක්ක මෙයාලා දකිනවා වාහනේ ඉස්සරහා ඉන්න පැට්‍රික්. එකපාරටම පැට්‍රික් මෙයාලට වෙඩි තියනවා. මේ වෙඩි වලින් සීඩ් එතනම මැරෙනවා. ටෙඩි වාහනයෙන් බැහැලා දුවන්නේ කැලෑව පැත්තට. ඒ අතරේ අපිට පේනවා අයිරිෂුත් අවදි වෙලා ඉන්නවා. පැට්‍රික් ටෙඩි පිටිපස්සෙන් ගිහිල්ලා එයාගේ බෙල්ල මිරිකලා එයාව මරලා දානවා. ඒ අතරතුරේ අයිරිෂ් හදන්නේ කොහොම හරි විදුලි සැරවත්තලා පැට්‍රික්ව ආපහු අඩපණ කළා දාන්න. ඒත් පැට්‍රික් ලේසියෙම අයිරිෂ්ව නතර කරනවා. ඊට පස්සේ පැට්‍රික් try කරන්නේ අයිරිෂ්ව සම්පූර්ණයෙන්ම shut down කරලා දාන්න. ওই වෙලාවේ අයිරිෂ් කියනවා ජෝස් ඔයාව පාවිච්චි කරනවා කියලා. ඒත් පැට්‍රික් කියනවා ඔයා කියන්නේ බොරු කියලා. ඒ වුණාට අයිරිෂ්ගේ සිස්ටම් එක හදලා තියෙන්නේ කවදාවත් බොරුවක් කියන්නවත් බොරුවක් කරන්නවත් බැරි විදියට. අයිරිෂ් මේ ගැන මතක් කරාට පස්සේ පැට්‍රික් මේ ගැන කල්පනා කරනවා. එයා ඊට පස්සේ අවුල් වෙලා යාවම නතර කරගෙන එයාවම shut down කරගන්නවා. ඒ අතරතුරේ ජෝස් සර්ජිකින් හොරකම් කරගත්ත ඔක්කොම සල්ලි ටිකත් අරගෙන එයා එතනින් පිට වෙලා යන්න හදනවා. ඒත් එක්කම එයාට කාමරෙන් එළියෙන් ඇහෙන්නේ අමුතු සංගීතයක්. ඒ මොකද්ද කියලා බලන්න එයා එළියට යද්දි තමයි දැනගන්නේ අයිරිෂ් තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඔන්න එතකොට අයිරිෂ් කතා කරන්න පටන් ගන්නවා. ඒ අතරේ තමයි ජෝස් try කරන්නේ ආපහු අයිරිෂ්ව එයාගේ පාලනයට අරගන්න. ඒත් අයිරිෂ් දැන් සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ එයාගේ ස්වයං පාලනය යටතේ. ඉතින් ඊට පස්සේ අයිරිෂ් තුවක්කුවක් අරගෙන ජෝස් දිහාවට එල්ල කරනවා. ජෝස් කියනවා ඔයා තාමත් මට ආදරේ. ඒ හින්දා ඔයාට ඇත්තටම මට වෙඩි තියන්න බෑ කියලා. අයිරිෂ්ට ඇත්තටම වෙඩි තියන්න බෑ. ඉතින් මේක අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගන්නේ ජෝස් එකපාරටම අයිරිෂ්ව අල්ලගෙන කී වටේට බිසි කරන්න පටන් ගන්නවා. එයාට හොඳටම පහර දෙනවා. දීලයාගේ බෙල්ලෙන් අල්ලලා පොළොවට තියලා තද කරගන්නවා. ඊට පස්සේ ජෝස් තුවක්කුවක් අරගෙන අයිරිෂ්ගේ ඔළුවට තියලා කියනවා ඔයාට අන්තිමට කියන්න දෙයක් තියෙනවා නම් කියන්න කියලා. ඒත් හිතපු නැති විදියට අයිරිෂ් එකපාරටම මොකද්ද ආයුධයක් අරගෙන එයාගේ ඔළුවට විදිනවා. මේ හින්දා ලේ ගිහිල්ලා ජෝස් එතන මැරෙනවා. පහුවෙනිදා උදේ නාන අතරේ අයිරිෂ් එයාගේ පිච්චිච්ච අතේ හැම අයින් වෙලා තියෙන හැටි දකිනවා. ඒ විතරක් නෙමෙයි අතේ තියෙන යාන්ත්‍රික කොටස් එයා දකිනවා. පස්සේ එයා අලුත් ඇඳුම් මාරු කරගෙන සර්ජිගේ ඔක්කොම සල්ලිත් එකතු කරගන්නවා. චිත්‍රපටයේ කතාව අන්තිමටම ඉවර වෙන්නේ අයිරිෂ් අලුතෙන් ජීවිතේ පටන් ගන්න සූදානම් වෙලා හොඳ සුපෝභෝගී කාර්යයකින් අර විල ළඟ තියෙන ගෙදරින් පිට වෙනවත් එක්ක. ආයිබෝවන් යාළුවනේ මම අද ඔයගොල්ලන්ට විස්තර කරන්න යන්නේ 2025 තිරගත වෙච්ච ත්‍රාසජනක හොල්මන් චිත්‍රපටයක්. කතාව පැත්තට හැරුණොත් මේ කතාවේ ඉන්නේ ප්‍රධාන චරිතය රොබෝ කෙනෙක්. හැබැයි මේ ගෑන් ළමයට සාමාන්‍ය මිනිස්සෙක් වගේම හැඟීම් දැනීම් හැම දෙයක්ම තියෙනවා. ඒත් මේ හැඟීම් දැනීම් වලින් ප්‍රයෝජන අරගෙන මේ රොබෝ කම්පැනි ඉන්න කොල්ලෙක් සල්ලි වලට පෙරේතකමෙන් මේ කෙල්ලලව මිනිමැරුම් කරනවා. ඒත් අන්තිමටම මේ කොල්ලගේ පතින් මේ කෙල්ලගේ පාලනය නැතුව යනවා. ඊට පස්සේ සිද්ධ වෙන භයානක සිදුවීම් මාලාව තමයි මේ චිත්‍රපටයේ පුරාවටම විස්තර කරන්නේ.